ආයිබෝවන්. දැන් අපේ මේ බල්ල පූසෝ විශේෂයෙන් හපා ගන්නවා. එහෙම නැත්නම් ආහාර මේ දුවලාපුවාම කපා ගන්න පුළුවන්, වීදුරුවකට කැපෙන්න පුළුවන්, තහඩුවකට කැපෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔන්න ඇවිල්ලා ගෙදර ලේ පෙරාගෙන ඉන්නවා. එහෙම නැත්නම් සතෙක් එක හපාගෙන තව හපා ගන්නවා අපිට පේනවා ලේ පෙරපෙරි ඉන්නවා. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? ඉස්සල්ලාම දැන් ඔය ආකාර දෙකේදීම පුළුවන් තරම් ඉක්මනට සතාව කාම් කරගන්න try කර ගන්න ඕනේ. මොකද දැන් හසුරවන්න හැටියට ඔබගේ ආරක්ෂාව සාතික කර ගන්න ඕනේ. මොකද දැන් මේ සතා ඇග්‍රෙසිව් වෙලා තියෙන වෙලාවේ ගොඩක් ලේ යනවා. එයා කලබලයට පත් වෙනවා වගේ ඔබත් කලබලයට පත් වෙලා ඉන්නේ. ගිහිල්ලා හත්පත ගාපු ගමන් සමහර වෙලාවට සතා ඔබව හපා ගන්න පුළුවන්. එතකොට ඉතල සතා කාම් කරගෙන එයාට ප්‍රතිමාදයට දෙන්න පටන් ගන්න පුළුවන්. දැන් ලොකු ලේ යන තුවාලයක් තියෙනවා විශේෂයෙන්ම ආතේ කකුල් වල අපිට පුළුවන් පීඩනයක් යොදලා එහෙම නැත්නම් බෑන්ඩේජ් එකක් යොදන්න. ඊට පස්සේ පුළුවන් නම් හෘදේ සීමාවට වඩා ටිකක් ඉහළින් තියන්න. එතකොට රුධිර ගමනය ලොකුවට ලේ විදින තුවාලයක් නම් රුධිර ගමන් එළියට එන වේගය අඩු වෙයි. එතකොට ප්‍රතිකාර සඳහා ඔබට ඉක්මනින් ගෙන යන්න පුළුවන්. හැබැයි දැන් බෙල්ලේ වගේ තියෙනවා නම් ලොකු කැපීමක් තියෙනවා නම් පීඩනයක් යොදුවට කමක් නැහැ. හැබැයි ඒ වටේ තදට ඔතන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම හුස්ම ගැනීම අපහසු වෙලා යලි මේ තියෙන තත්ත්වය සංකීර්ණ තත්ත්වයක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට සරලව මේ වගේ කැපීමක් ආපුවාම කරන්න ඕන දේ තමයි යම් පීඩනයක් යොදලා ඔතලා අදාළ ප්‍රතිකාර සඳහා ගෙන යන්න. ඊට අමතරව දැන් මොන හරි හිතන්න පීයක් කනලා තියෙනවා, මොනවාද ඔබ්ජෙක්ට් එකක් තියෙනවා, ඇණයක් කනලා තියෙනවා. ඔබ කොයිම වෙලාවකවත් උත්සාහ කරන්න එපා මේ තුවාලේ තියෙන වස්තුව ගලවලා ඇදලා අයින් කරන්න. එකෙන් අභ්‍යන්තර අවයව වලට පාටක වලට හානි වෙන්න පුළුවන්. රුධිර වාහිනිය වල තව ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේම රුධිර ගලණය තාම වේගවත් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ තියෙන විදිහටම ප්‍රතිකාර සඳහා ගෙන යන එක තමයි ඔබ කළ යුත්තේ. අද ඔන්න ඕක තමයි මට කියන්න ඕනේ.